ඒකයි කියන්නේ තමන් නිවැරදි වෙන්න. නිවැරදි වෙනකොට තමන් දැන් සුවඳ කෙනෙක් නේද කොට. මල් එකතු වෙන්නේ මල් ගාවටනේ. ද්‍රවීය ද්‍රාවණ වලනේ ද්‍රවීය ද්‍රාවක දිය ද්‍රාවණ දිය වෙන්නේ. ඒ වගේ තමයි තමන්ට එහෙම කෙනෙක් එනවා. තමන් කපටි නම් තමන් හොර වැඩ නම් කරන්නේ තමන්ගේ හිත අධික රාගිකයි නම් එහෙමම සාම්පලේ පොරක් තමයි සෙට් වෙන්නේ. තමන් රඟපානවා නම් නැති ಗುಣ පෙන්නනවා නම් ඒ වගේ මේකෙක් තමයි ආයෙ තමන්ට සෙට් වෙන්නේ. හොඳට මතක තියාගන්න සමාන අය තමයි එකතු වෙන්නේ. බලන්න සමහර ගෙවල් ඉන්නවා ගෙවල් දිනවා ගෑණි හරි මසුරුයි. ගෙදරට එනේකොට සත පහක් දෙන්නේ. මිනිහා ඊට හපක්. ඒ ගෑණි චුට්ටක් හරි දුන්නොත් ඌ ඇවිල්ලා ඉන්නේ පයින්. තව ගෙවල් තියෙනවා. ගෑණි නිකමට හරි කිව්වොත් එක මිනිහා කිව්වොත් එහෙම අපි මෙහෙම දන් දෙමු අපි මෙහෙම දානයක් දෙමු අපි මෙහෙම මොකක් හරි කරමුද නෝනා කියලා අපු ගමන් එක පයින් කැමතියි. එහෙම ඒ තමන්ගේ ළඟ මේ ಗುಣ හදාගන්න